ඔන්න එක මත්තෙන් ගමක තිබ්බා පාළු රෝහලක්. මේ රෝහලේ හෙදියක් හිටියා. එයාගේ නම පියුමාලි. ඉතින් එයා රාත්‍රී කාලයේදී යක්ෂණියක් බවට පත් වෙනවා. ඉතින් අසරණ පියුමාලි ශාපයකට අහු වෙලා තිබ්බේ. රාත්‍රී කාලේ උදව් වුණා. අනේ මධ්‍යම රාත්‍රියේ උදව් වුණා. මං තව ටිකකින් යක්ෂණියක් බවට පත් වෙනවනේ. ඉක්මනටම දොරවල් ලොක් කරන්න ඕන. ඉතින් පියුමාලි ඉක්මනටම ඇගේ කාමරේ දොර අගුල දැම්මා. මධ්‍යම රාත්‍රියේ 12 පසු වුණා. ඉතින් ඒ යක්ෂණියක් බවට පත් වුණා. මට මුදෙන් මඩිවිලි අනේ ගොඩක් කාලෙක මම කාලක් නෑ මේක පිළිවිදින හැමදාම රුවන් ලබුණා ඉතින් ඕක මොන කරන්නේ මට මුදෙන් මඩිවිලි ඉතින් මෙන්න මේ නිසා යක්ෂණිය හොඳටම තරහා ගියලා තිබ්බේ. කවුරුවත් නැද්ද ඉක්මනට මේකට අල්ලන්න මට මුදෙන් මඩිවිලි ඉතින් හැම මධ්‍යම රාත්‍රියක්ම මේ විදිහට තමයි ගත වුනේ. රෝහණේ රෝගීන්ට අමුතු ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. අනේ බලන්නකෝ මල්ලි රෑ 12 පව වෙනකොටම අමුතු ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. අනේ ඒකින්ද අපිට නිින්දකුත් නෑ. මොනවද මේ ඇහෙන අමුතු ශබ්ද? ඉන්නද? ඒක නම් ඇත්තයි හරියට මේක භූත රෝහලක් වගේ. මට නම් හරිම බයයි. ඊළඟ දවස් උදෑසන උදා වුණා. ඉතින් මේ හෙදියේ උදෙන්ම රෝගීන්ට බෙහෙත් දෙන්න ගමන් කරා. ඉතින් මේ හෙදියේ ලස්සන හින්දා රෝගීනුත් හරිම කැමැත්තෙන් තමයි හිටියේ. නර්ස් නෝනා ඔයාට කොහමද? මට නම් ගොඩක් හොඳයි. ඔයාට කොහොමද? මට නම් හොඳයි. ඒ නර්ස්ට එන්නේ නැද්ද? රැට මේ ඇහෙන අමුතු සද්ද. මට නම් ඒකින්ද නිින්ද යන්නෙම නෑ. ඇත්තටම නර්ස් මොනවද ඇහෙන සද්ද? හරියට භූත සද්ද වගේ. අපිට නම් හරිම බයයි නර්ස් දැන් මේ ඉන්න. අයියෝ නිමල් ඔයා මේ මොනවද කියන්නේ? ඔයාට ඇහෙන කිසිම සද්දයක් මට ඇහෙන්නේ නෑනේ. මම නම් හිතන්නේ ඔයාට මේ ලෙඩේ නිසා එක එක විකාර හිතෙනවා. ඔයා විකාර හිතන්නේ නැතුව ඉන්නකෝ. ඔන්න ඉතින් ඕම කියලා නර්ස් එතනින් යන්න ගියා. හවස් කාලේ උදා වුණා. රෝහලට නව රෝගියෙක් ඇතුළු වුණා. ඉතින් නර්ස් දැක්කම අර තරුණයට නර්ස් කෙන ආදරයක් හිතෙන්න පටන් ගත්තා. අනේ මේ කෙල්ල කොච්චර ලස්සනයිද? ඔයා මේ බෙහෙත් ටික ඔක්කොම බොන්න. හෙට උදේම ඩොක්ටර් එවි. ඔයාට අමනුකම තියෙන අය කියන්නකෝ. හරි නර්ස් මම කියන්නම්කෝ. ඩිය මහන්සි වෙන වැඩ කරන්න එපා. එතකොට ඔය ලෙඩේ වැඩි වෙයි. නර්ස් ඔයා බැඳලා නැද්ද? බැඳලා නැත්තම් ඔයාට බැඳලා මගේ වෙන්න. ඉතින් අර තරුණයා අනවශ්‍ය වීර කරන්න පටන් ගත්තා. ඉතින් නර්ස්ට හොඳටම තරහ ගියා. මධ්‍යම රාත්‍රියේ උදා වුණා. ඉතින් නර්ස් නම් ගොඩක් දුකින් තමයි හිටියේ. අනේ දෙයියනේ ඉක්මනටම රෑ 12ත් වුණානේ. මං දැන් ඉක්මනටම යක්ෂණියක් බවට පත් වෙයි. ඉතින් අසරණ පියුමාලි ඉක්මනටම කාමරයට යන්න පිටත් වුණා. ඉතින් ඒට මේ පාර අමතක වුණා දොරවල් ලොක් කරන්න. මොකද ඇය ගොඩාක් දුකින් තමයි හිටියේ. ඇය යක්ෂණියක් බවට පත් වෙන නිසා. මධ්‍යම රාත්‍රියේ උදා වුණා. ඇය යක්ෂණියක් බවට පත් වුණා. ඉතින් වෙන වගේම රෝගීන්ට විවිධාකාර බය හිතෙන ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. ඉතින් මේ බය හිතෙන ශබ්ද වලට රෝගීන් ගොඩක් බය වුණා. මේ පත්ත මේ කවුද කියගන්නේ අතිකරේ අයියෝ අපි හැමදාම මේ ශබ්ද අහන් ඉන්නේ මහරයට. අපිට නිින්ද යන්නෙත් නෑ. අපිට ගොඩක් බය හිතෙනවා. ඉතින් ඔයාලා මේ ශබ්ද ගැන නර්ස් නෝනට කිව්වේ නැද්ද? කොහොමද මේ ශබ්ද එක්ක නිදාගන්නේ? මං දැම්ම ගිහින් නර්ස්ට මේ ගැන කියනවා. ඔයාට පිස්සුද? නර්ස් නෝනා දැන් නිදිත් ඇති. එයාට කරදර කරන්න එපා. එයත් බයෙන් ඇත්ත මේ නිසා. ඒ වුණාට මේ සද්දින්න අපිට නිින්ද යන්නේ නෑනේ. මං ඉක්මනටම නර්ස් නෝනාට මේ ගැන කියලා එන්නම්කෝ. ඔයාලා බය නොවී ඉන්න. ඉතින් ඔන්න මේ තරුණයා නර්ස් හම්බෙන්න ඇගේ කාමරේ වෙත යන පිටත් වුණා. ඔහු ඉතා ඉක්මනින්ම නර්ස් හම්බෙන්න පිටත් වුණා. නර්ස් ඔයා කොහෙද? ඔයා කොහෙද නර්ස්? ඉතින් අර තරුණයා එකපාරටම බය වෙලා ගියා. ඔහු අර යක්ෂණීව දැක්කා. දෙයියනේ මේ නර්ස් නෝනා යක්ෂණියක් බවට පත් වෙනානේ. අනේ දෙයියනේ මෙච්චර වෙලා කෑගෙන්නේ. දෙයියනේ දැක්කම බය හිතෙනවා. ඔව් මම තමයි මෙච්චර වෙලා කෑගෙන්නේ. දැන් මට ත්‍රාස නැද්ද? ඉතින් ඔන්න මේ යක්ෂණිය අර රෝගියා පස්සේ දිව යන්න පටන් ගත්තා. අනේ මාව බේරගන්න. අනේ යක්ෂණිය මගේ පසුපස එළවනවා. අනේ කවුරුත් නැද්ද? ඉතින් අර තරුණයා ඉක්මනටම ඔහුගේ ඇද වෙතට ගියා. මොකටද ඔයා බය වෙලා ඉන්නේ? ඇයි ඔයා ඔච්චර බය වෙලා ඉන්නේ? කාටද ඔයා බය වුනේ?
ඔයාලා දන්නවද අර නාස්ට යක්ෂණියක් වෙහිලා. එයා තමයි මෙච්චර වෙලා කෑ ගහලා තියෙන්නේ. එයා හරිම භයානක යක්ෂණියක්. දැක්කහම බයත් හිතෙනවා. ඉතින් ඒ කතාව අහලා බය වෙච්ච අනිත් රෝගියා ඉක්මනටම දරවල් වහන්න තීරණය කළා. ඉතින් අර යක්ෂණිය රෝහල පුරාම ඇවිදින්න පටන් ගත්තා. දොරවල් මුරුදෙන් මට වැඩක් නැහැ. මං තමුන් තුන්දෙනාම මරන් ගන්නවා. මට හොඳටම බඩගිනි. මං තමුන්ගේ පණි ගන්නවා. තමුන්ගේ ඉඳලා හිටියට මගෙන් බේරෙන්න බෑ. මං තමුන් තුන්දෙනාම මරන් ගන්නවා. මට හොඳටම බඩගිනි. අනේ දෙයියනේ ඇහෙනවද? එයා අපි තුන්දෙනාගෙන්ම පලි ගන්නවලු. අපි තුන්දෙනාම මරන් කනවලු. අනේ ඉක්මනට අපි මෙතනින් පැන ගමු. නැත්නම් අපිට ජීවිතේ ගලව ගන්න බැරි වෙයි. ඔව් ඉක්මනට මෙහෙම පැන ගමු. නැත්නම් අපිට කවමදාවත් මේ යක්ෂණියගෙන් බේරෙන්න බැරි වෙයි. ඉක්මනට මෙහෙම පැන ගමු. මට මේ දොර අරිනවා. මම මේ දොර කඩන්න කලින් මම ওই තුන්දෙනාම ඉතුරු කරන්නේ. ඉක්මනට මේ දොර අරිනවා. අනේ දෙයියනේ මේ යක්ෂණිය දොර ළඟටම ඇවිල්ලානේ. අපි ඉක්මනට මෙහෙම පැන ගමු. නැත්නම් අපිව ඉතුරු කරන්න නැහැ. ඉතින් ඔන්න මේ තරුණයන් තුන්දෙනා ඉක්මනින්ම රෝහලෙන් පැනගත්තා. ඉතින් ඔන්න මේ රෝගීන් තුන්දෙනා පාළු පැල්පතකට ගිහින් නැවතුණා. ඉතින් මේ තරුණයන් තුන්දෙනා පැනගත්තු නිසා යක්ෂණියට හොඳටම තරහා ගියා. එයා ගොඩක් කෝපෙන් පසුතැවුණා. එහෙනම් මේ තුන්දෙනා පැනගෙන ඉන්නකෝ මම ඔයගොල්ලෝ ඉක්මනටම හොයාගන්න. අනේ මට ගොඩක් බයයි. ඒ යක්ෂණිය ආයෙමත් මේ පැල්පතට එයිද? මටත් ගොඩක් බයයි. එයා ඉක්මනටම අපිව හොයාගෙන කාවි. එයා ගොඩක් බඩගින්නේලුනේ ඉන්නේ. එයා අනිවාර්යෙන් අපි තුන්දෙනා කාවි. ඔව් ඒක මටත් හිතෙනවා. අපි කොහොම හරි මෙතනින් බේරිලා යමු. නැත්නම් කවදාවත් අපි තුන්දෙනාට ගෙදර නම් යන්න වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අර යක්ෂණිය කොහොම හරි අර පැල්පත හොයාගත්තා. ඒ වගේම එයා දැක්කා අර තුන්දෙනා ওই පැල්පතේ ඉන්න බව. ඉතින් අර යක්ෂණී ජනේලෙන් බලන්න පටන් ගත්තා. මේ ඉන්නේ තුන්දෙනාම ඉන්නකෝ මම මේ තුන්දෙනාම හලනවා. ඉතින් මේ යක්ෂණී කියන දේවල් අර තරුණයන් තුන්දෙනාට ඇහෙන්න පටන් ගත්තා. එයාලා තවත් බය වුණා. යක්ෂණිය ගොඩක් බයෙන් ඉන්නේ. ඒකින්ද අපි දෙන්න එකතු වෙලා මෙයාව යක්ෂණීට කන්න දෙමු. නැත්නම් අපි දෙන්නත් මරාවි යක්ෂණී. අනේ එහෙමනම් කරන්න එපා. අනේ ඒක නම් කරන්න එපා. මටත් ගොඩක් බයයි. ඉතින් නිමල් අර තරුණයෝ ඔසවලා ජනේලෙන් පිටතට තල්ලු කරන්න හැදුවා. අනේ මාව බිමින් තියන්නකෝ. අනේ මාව බිමින් තියන්න. මටත් ගොඩක් බයයි. මට ඔහොම කරන්න එපා. ඉතින් ඔන්න නිමල් අර තරුණයාව පිටතට විසි කරා. මේ මොකටද දන්නේ ඔයා බය වෙලා ඉන්නේ? ඔයාට ගොඩක් කැමති කිව්ව නේද? ඒ වගේම ඔයා මට ආදරේ කිව්වේ. ඇයි ඔයා මේ වෙන්නේ? අනේ මාව කන්න එපා. මම ගොඩක් අහිංසකයි. අනේ මට යන්න දෙන්න. අනේ මට ගොඩක් බයයි. ඉතින් යක්ෂණී මේ කියන දේවල් කනකටවත් ගත්තේ නැහැ. ඉතින් අර තරුණයා ගොඩක් බයෙන් වෙවුලන්න පටන් ගත්තා. යක්ෂණී අර තරුණයාගේ කරේ සුරේ දැකලා එකපාරටම බය වෙන්න පටන් ගත්තා. අනේ දෙයියනේ ඔය මොකද ඔය කරේ දෙන්නේ? අනේ මොක කරවන්න? මට ඔක දකිනකොට බයයි. මාව පිච්චෙනවා වගේ. ඔයා ඉක්මනට මෙතනින් යන්නකෝ. මම ඔයාට කිසි දෙයක් කරන්නේ නැහැ. ඔයා ඉක්මනට මෙතනින් දුවලා යන්නකෝ. මට ඔක දකිනකොට ගොඩක් බයයි. ඉතින් අර තරුණයා එකපාරටම නැගිට්ටා. ඒ වගේම ඔහු අර සුරය ගලවලා අතට ගත්තා. ඔයා මේ සුරේට බයයි වගේ නේද? ඒකනේ මගෙන් ඈතට ගියේ. අනේ බලන්නකෝ අයියේ. අර කෙනාගේ සුරේ දැකලා අර යක්ෂණිය හොඳටම බය වෙලා වේවුලනවනේ. ඒ කියන්නේ යා සුරයන්ට බය ඇති. ඔව් යක්ෂණිය කොහොමද බයයි ওই සුර තියනකොට. මොකද යාලා ඒ බලයෙන්ද එයාලගේ ශක්තිය නැති වෙලා යනවා. අපි ඉක්මනට මෙතනට යමුකෝ. මෙයා සුරවලට බයයි වගේ. අපිට පුළුවන් වෙයි මෙයාව මට්ටු කරන්න. ඉක්මනටම ওই සුරේ කලවලා මෙයාගේ කරේ පදමු. එතකොට මෙයාගේ ශක්තිය නැති වෙයි. මම අහලා තියෙනවා ওই වගේ යක්ෂණියෝ සුරකින්ට මෙල්ල කරලා තියෙනවා ඕන තරම්. ඉතින් ඔන්න අර තරුණයා සුරේ ඈතට විසිකලා කොහොම හරි අර යක්ෂණීගේ කරේ බැඳා.
ඉතින් මේ සුරේ වලින් යක්ෂණී පිච්චෙන්න පටන් ගත්තා. අනේ මේ සුරේ ගලවන්න මට ඉන්න බෑ මාව පිච්චෙනවා. අනේ මේක ගලවන්නකෝ මට ඉන්න බෑ. ඉතින් අර යක්ෂණී එතනින් යන්න ගියා. අනේ ඔයාලා තුන්දෙනාට ගොඩක් ස්තුතියි. ඉතින් ඊට පස්සේ නර්ස් නෝනට කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් අදත් කතාව ලස්සන නම් අපි ඉක්මනටම subscribe කරන්න.